මෙතෙන්ට ආවම ග්‍රෙගරි ලේක් එකේ සම්පූර්ණ view එකක් තියෙනවා. මේ room එකේ තමයි අද අපි ඉන්නේ. මේ වගේ තමයි bathroom එක තියෙන්නේ. මම ඔයගලන්ට කිව්වේ මේක මාරම ලස්සනයි. මෙතන ඔයගලන්ට පේනවා වගේ double bed එකයි මෙතන single bed එකයි ඔන්න දෙකක් තියෙනවා. Good morning. ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ නුවරඑළියේ ලස්සනම view එකක් පේන තවත් හොටෙල් එකකට. මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතෙන්ට ඉස්සරහින් පේන view එක මොකක්ද කියලා. මෙතෙන්ට ආවම ග්‍රෙගරි ලේක් එකේ සම්පූර්ණ view එකක් තියෙනවා මෙන්න මේ වගේ. එහෙනම් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අද අපි අද ඉන්න room එක කොයි වගේද කියලා බලන්න. අපි අද ඉන්නේ first floor එකේ ඇත්තටම. මෙතනින් ගියාම මෙතන තුන් දෙනෙක්ට ඉන්න පුළුවන් rooms තුනක් තියෙනවා. අපි අද ඉන්නේ පළවෙනි එකේ room number 6. මෙන්න මේ වගේ තියෙන්නේ. මෙතනින් අපි ඇතුළට යමු. මේක නේද අපිට දුන්නේ. අද ඉන්න බලන්න. මෙන්න මේ room එකේ තමයි අද අපි ඉන්නේ. මේක ඇතුළට ගියාම මේ වගේ මෙතන double bed එකක් තියෙනවා. ඒ වගේම ටේබල් එකක්, චෙයර්ස් දෙකක්, ඇඳුම් රැක් එක, ඒ වගේම මෙතන ඔයගලන්ට ලොකු මිරර් එකකුත් තියෙනවා. මේක මං ඉස්සෙල්ලා කිව්වනේ ට්‍රිපල් රූම් එකක් කියලා. එතකොට මෙතන ඔයගලන්ට පේනවා වගේ ඩබල් බෙඩ් එකයි, මෙතන සිංගල් බෙඩ් එකයි ඔන්න දෙකක් තියෙනවා. හරි. දැන් මං ඔයගලන්ට පෙන්නන්න හදන්නේ ඇත්තටම මේ රූම් එකේ තියෙන මං නම් ආසම තැන. මොකද දැන් අපි ඔයගොල්ලෝ දන්නවනේ අපි හැම තැනම ඇවිදිනවා මේ වෙද්දි ලංකාවේ ඔය වගේ හොටෙල්ස් රූම් ගොඩක ඉඳලා තියෙනවා. ඉතින් අපිට නෝට් වෙච්ච දෙයක් තමයි මේ රූම් එකේ බාත්රූම් එක. ඇත්තටම හොඳට ස්පේස් එක තියෙනවා. ඒ වගේම ඕන ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. හරිම ක්ලීන් නීට් එකට තියෙන බාත්රූම් එකක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් අපි යන් ඒක කොහොමද තියෙන්නේ කියලා බලන්න. හරි. මෙතන ගියාම මෙතන අපිට ලයිට්ස් තියෙනවා. යම් බලන්න. මෙන්න මේ වගේ තමයි බාත්රූම් එක තියෙන්නේ. මම ඔයගලන්ට කිව්වේ මේක මාරම ලස්සනයි. ඒ වගේම මෙතන හොට් වොට් එකක් තියෙනවා. ආයේ බය වෙන්න දෙයක් නැහැ. හොඳට ප්‍රෙෂර් එකෙන් වතුර එනවා. ඒ වගේම හොඳට හොට් වොට් එක වැඩ කරනවා. ඒ වගේම කොමඩ් එක, සින්ක් එක, මිල එක ඒ ටික මෙතන දීලා තියෙනවා. බලන්න ඕගොල්ලන්ට මේක හරිම ක්ලීන් මේ බාත්රූම් එක. ඒ හින්දා ඔන්න ඕගොල්ලෝ කිසිම බයක් වෙන්නේ නැතුව එන්න පුළුවන් මෙතෙන්ට. ගොඩක් ගෑන් ළමයින්ට තියෙන ප්‍රශ්නයන්නේ රූම් එක කොයි විදිහට තිබ්බත් බාත්රූම් එක කොහොම තියෙයිද කියලා. ඔන්න ඕගොල්ලෝ මෙතෙන්ට එනවා නම් ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔන්න මේ ටිප් එක කිව්වේ අපේ කෙල්ලන්ට. හරි. අපි දැන් එළියට යමු. මෙතන තියෙනවා ග්‍රෙගරි ලේක් එකේ හරිම ලස්සන view එකක්. රැටත් මාරම ලස්සනයි. මේ අපි ඉන්නේ ගොඩක් උස තැනකනේ. එතකොට පල්ලෙහෙන් ලයිට්ස් ඔන් වෙලා රැට නිකන් අපි අර අහස උඩ ඉඳලා පල්ලෙහා බලනවා වගේ මාරම ලස්සනයි. හරි. අපි දැන් ඕගලන්ට එළියේ view එක පෙන්නන්න. මෙහෙට આવොත් ඔයාලට මේ වගේ view එකක් තමයි බලා ගන්න තියෙන්නේ. 360 view එකක් බලා ගන්න පුළුවන්. මේ එතන අපි roof top එකට නැග්ගොත් එතකොට මේ වගේ මෙතෙන් දැන් මීදුම් වැහිගෙන එන්නේ. ඉතින් ඒ වතු මේවා එතනින් යන පිටුරුතලා කියලා mountain range එක මෙතනින් තියෙනවා ලවර් ස්ලිප් දියැල ග්‍රෙගරි ලේක් එක. එතකොට මෙහෙන් ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් මේ සඳ දැන්න පැත්ත ඔක්කොම ටික ඔයාලට හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මෙහෙ නැවතුණා මේ මොකද මේක තියෙන්නේ පොඩ්ඩක් උඩක. එතකොට මාර ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. හරි. ඔන්න ඔයාලට පෙන්නුවා වගේ මේ වගේ rooms තුනක් තියෙනවා first floor එකේ. ඒ කියන්නේ couples තුනක් එනවා නම් නැත්නම් families තුනක් එනවා නම් හරි එකකට හරි දෙකකට හරි ඕන ප්‍රමාණයක් ඔන්න ඕගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මේ රූම් එකක් වෙන්නේ ඔයාලා දෙන්නටම රුපියල් 4000ක් විතරයි. හැබැයි ඔන්න සීසන් එකේදී නම් මේ ගණන් චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දාලා තියෙන නම්බර් එකට කෝල් කරලා ඕගොල්ලෝ වැඩි විස්තර ගන්න. හරි. ඔන්න එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඊළඟ සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. අපි යමු මචං. බයි. मानो सुनो ना सुनो ना सुनो ना यूं तो हम तुम मिलने को मिलते रहे पर क्यों आज ऐसा लगा कोई मिल गया हाँ कौन मिल गया कोई मिल गया